හරි පුතේ අපි අද අලුත් වීඩියෝ එකකින් මේ විද්‍යාව සාමාන්‍ය පෙළ විභාගයට බහුවර්ණුවට අනිවාර්යයෙන්ම ඉන්න ප්‍රශ්නයක් තමයි යම් මූලද්‍රව්‍යයක ආරෝපණයක් දීලා ඊට සමාන ආරෝපණ තියෙන පිළිතුරු තෝරන්න. දැන් මෙතන තියෙනවා ෆොස්ෆරස් ඍණ 3 අයනයේ වින්‍යාසයට සමාන වෙන පිළිතුරු තෝරන්න. එතකොට අපි කරන්න ඕන ෆොස්ෆරස් ආවර්තාවක ඉන්නේ 15ට. ඒක දැනගන්න ඕන. ඍණායනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් අරන්. එතකොට 3ක් ගත්තාම ධන එතකොට 18යි. එහෙනම් ඍණ නම් අපි කරන්න ඕනේ ඍණ තිබ්බොත් ඒකේ විරුද්ධ ගණිත කර්ම දාන 3ක් එකතු කරන්න. ධන තිබ්බොත් ඒ ගාන අඩු කරන්න. එතකොට ලේසි. එතකොට ෆොස්ෆරස් ඍණ 3ට සමාන වෙන්නේ යාගේ 15ට ඉන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් කායින් හරි අරන් තියෙන. එතකොට 18යි. ඒක ඇත්තටම ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන උත්තරේ තෝරන්න තියෙන්නේ. අපි ගත්තොත් හීලියම් බලන්න. හීලියම් ගේ තියෙන්නේ හීලියම් දෙකට ඉන්නේ. එතකොට හීලියම් මෙතන ගන්න බෑ. මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් 12 වෙනියට ඉන්නේ. ඒක දැනගන්න ඕන. ධන දෙක නම් දෙකක් අඩු කරන්න. මේකේ විරුද්ධ එක දාන්න. එතකොට 10යි. එතකොට මැග්නීසියම් වල 10යි. ඒකෙන්දිත් නෑ. මෙතන සෝඩියම් බලන්න. සෝඩියම් 11ට ඉන්නේ. ධන එක නම් ඍණ එකක් දාන්න. එතකොට එනවා 10යි. එතකොට යාගේ ඉන්නෙත් නෑ. එතකොට නියෝන් ආවට මෙයා එන්නේ නැහැ. හරි? එතකොට නියෝනුත් අපි දන්නවා 8 වෙනි කාණ්ඩේ ඉන්න අය තමයි හීලියම්, නියෝන්, ආගන්. මෙයාගේ 2යි, මෙයාගේ 10යි, මෙයාගේ 18යි. මොනේ තියෙන්නේ? right. මෙයාගේ දැන් ෆොස්ෆරස් ගේ කීයද 18. 18 වෙනි උත්තරේ තෝරන්න ඕන. 18ක් වෙන එක. දැන් අපි තුන්වෙනි උත්තරේ කැල්සියම්. කැල්සියම් අපි දන්නවා දෙකක් ධන එයාගේ 20ට ඉන්නේ කැල්සියම්. ධන දෙක නම් විරුද්ධ එක දෙකක් අඩු කරන්න 18යි. ඒතර කැල්සියම් නම් එතන හරි. නමුත් ඇලුමිනියම් බලන්න ඇලුමිනියම් 13ට ඉන්නේ. ඇලුමිනියම් මෙතන ධන 3ක් හදන එයා 13ට ඉන්නේ 3ක් අයින් කරනවා එතකොට 10යි. ඒකෙන්නේ නැහැ. ඇලුමිනියම් ගැලපෙන්නේ නැහැ. දැන් අන්තිම එක පොටෑසියම් බලන්න. පොටෑසියම් ඒවා ගැලපෙන්නේ නැහැ. අන්තිම උත්තරේ තියෙනවා පොටෑසියම්. පොටෑසියම් අපි දන්නවා 19ට ඉන්නේ. ධන එකක් නම් එකක් අඩු කරන්න 18යි. ඔන්න පොටෑසියම් නම් හරි. ඊළඟට ආගන් කොහොමද 18 වෙනිට ඉන්නේ? ආගන්ගෙත් 18යි. එහෙනම් ෆොස්ෆරස් ඍණායනයට ගැලපෙන්නේ 4 වෙනි උත්තරේ. 4 වෙනි උත්තරේ. හරි ඔන්න එහෙනම් මේ වගේ යම් අයනයක වින්‍යාසයේ සමාන පිළිතුරු තෝරන්න ගියොත් ඒවා ඉන්න තැන බලලා බලන්න ධන නම් ඒ ගාන අඩු කරාම යාගේ අයනයේ ඉලෙක්ට්‍රෝන ගාන එනවා. ඍණ නම් ඒ ගාන එකතු කරන්න. එතකොට ඒ අයනයේ වින්‍යාසය එනවා. එතකොට අපිට පුළුවන් නිවැරදි පිළිතුර පහසුවෙන් හොයාගන්න. මේක O level වලට කෙටි ප්‍රශ්න පත්‍රයේ විද්‍යාවට නිතර මෙන්න ප්‍රශ්නයක් කෙනෙක්ගේ ආරෝපණයක් දීලා තව කෙනෙක්ගේ හොයන්න. හරි එතකොට මේ පහසෙන් දැන් මෙතන ධන තිබ්බොත් මෙතන ධන කායන්ද ඒත් ওই විදිහටමයි හදන්නේ. ධන ආයනයක් නම් ඒත් මේ වගේමයි ධන තිබ්බොත් අඩු කරනවා ඉලෙක්ට්‍රෝන ගාන. එතකොට එනවා යාගේ අයන ඉලෙක්ට්‍රෝන ගාන. ඍණ තිබ්බොත් එකතු කරන්න. මේ ක්‍රමෙන් අපිට පුළුවන් දීලා තියෙන අයනයේට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙන පිළිතුරු තෝරන්න. හරි එහෙම බලන්න try කරන්න උත්සාහ කරන්න. මේ වගේ ප්‍රශ්නවා විසඳලා බලන්න මේක අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් කෙටි ප්‍රශ්න පත්‍රයේ. right